guys, welcome to our YouTube channel Panda Couple. ඔන්න හුඟ දවසකට පස්සේ Panda Couple අපි දෙන්න උදේ පාන්දරම ගෙදරින් පිටත් වුණා. වෙනද වගේම අපේ ගමන පටන් ගන්නේ හෝමගමින්. හෝමගම, ගොඩගම, අවිසාවෙල්ල, ඇහැලියගොඩ කුරුවිට පහු කරගෙන අපි ළඟා වෙනවා රත්නපුරේට. රත්නපුරේට ගිහිල්ලා බලමු අපි මේ පාර කොහෙටද යන්නේ කියලා. මේ අපි පහු කරන්නේ රත්නපුරේ මැණික් පොළ. මැණික් ගන්නයි මැණික් විකුණන්නයි ආපු අයගෙන් පිරිච්ච තැනක් වෙච්ච මේ මැණික් පොළත් පහු කරගෙන අපි රත්නපුරෙන් හරවනවා වේවැල්වත්ත පාරට. වේවැල්වත්ත පාරට හැරෙවට මම තාම කිව්වේ නෑ අපි කොහෙද මේ යන්නේ කියලා. රත්නපුරේ ඉඳන් වේවැල්වත්ත හරහා බලංගොඩට යද්දි හම් වෙන ලස්සන දියාලි ටිකක් බලන්න තමයි අද මේ යන්නේ. අපි ගිහින් බලමු. මේ තියෙන්නේ කටුගස්සැල්ල. රත්නපුර ටවුන් එකේ ඉඳන් කිලෝමීටර් 6මාරක් විතර පහ වුණාට පස්සේ තමයි මේ කටුගස්සැල්ල තියෙන්නේ. ඔයාලට යාළුවොත් එක්ක නෑදෑයොත් එක්ක ඇවිල්ලා විනෝද වෙන්න පුළුවන් වගේම පොඩි දරුවෙක් වුණත් අරගෙන ඉන්න පුළුවන් ආරක්ෂිත වටපිටාවක් තියෙනවා. සතුටු වෙන්න විනෝද වෙන්න එනවා නම් මේ දේවල් නම් පරිසරය දාලා යන්න එපා. කටුගස්සැල්ල පහු කරගෙන ඉස්සරහට යද්දි අපිට හම් වෙනවා තවත් දිය ඇල්ලක්. දිය ඇල්ලක් කිව්වට මෙතන දිය ඇලි දෙකක්ම තියෙනවා. පාර අයිනම තියෙන නිසා ඔයාලට බලා ගන්න හරිම ලේසියි. මේක තමයි කටු කිතුල් දිය ඇල්ල. කටු කිතුල් දිය ඇල්ල පහු කරලා ඉස්සරහට එද්දි අපිට හම් වෙනවා තවත් ලස්සන දිය ඇල්ලක්. මේ තමයි දෙහෙන ඇල්ල. කටු කිතුල් දිය ඇල්ල වගේම දෙහෙන ඇල්ලක් තියෙන පාර අයිනෙම. ඔයාලා Google එකේ දෙහෙන ඇල්ල කියලා සර්ච් කළොත් දෙහෙන ඇල්ල ළඟම තියෙනවා ඇල්ල රොටි කඩේ කියලා කඩයක්. ඔයාලා වාහනයක නම් ඉන්නේ වාහනේ එතනින් පාක් කරලා කැමති නම් රොටියකුත් කාලා මේ දිය ඇලි වල සුන්දරත්වය බලන්න පුළුවන්. දෙහෙන ඇල්ල පහු කරලා කිලෝමීටර් 1මාරක් විතර ගියාට පස්සේ තියෙන පාලම ළඟින් අපේ වාහනේ නතර කරලා තමයි අපි ඊළඟ දිය ඇල්ල බලන්න ගියේ. මේ තමයි මදනගිරි දිය ඇල්ල. මේ දිය ඇල්ලටම මෝහිනී දිය ඇල්ල කියලාත් කියනවා. හැබැයි අපි ගිය දවසේ වැස්ස අඩු නිසාමද මන්දා මේ දිය ඇල්ලේ වතුර නම් තිබ්බේ නැහැ. වේවැල්වත්ත හන්දිය පහු කරලා ඉස්සරහට එද්දී අපිට හම්බ වෙනවා තවත් ලස්සන දිය ඇල්ලක්. දිය ඇල්ල බලන්න යන්න කලින් දිය ඇල්ල බලන්න යන්න තියෙන පාර කොච්චර ලස්සනයිද කියලා ඔයාලම බලලා ඉන්නකො මුලින්. අපි මේ ඇවිල්ලා තියෙන වේවැල්වත්තේ තියෙන ලස්සනම දිය ඇල්ල ළඟට. මේක තමයි අලුපොළ දිය ඇල්ල. ආදර මල්වල පාට කියන්නද ඒ වගේ ලස්සන තව නෑ ඒ වගේ ලස්සන තව නෑ. පහළ පාලම් දෙක ළඟ ඉඳන්ම ඇල්ල බලන්න පුළුවන් වගේම ඔයාලට කැමති නම් තව ටිකක් උඩහට එන්න පුළුවන් ඇල්ල ළඟටම බලන්න. ඉතින් අපි වැස්සත් එක්කම උඩහට ආවා ඇල්ල ළඟටම බලන්න තියෙන ආසාවට.
අලුපොල බලකොටුන්න වේවැල් වත්ත මාර්ගය හරහා තමයි අලුපොල ඇල්ල නරඹන්න ඔයාලා එනවනම් එන්න ඕනේ. තව දෙයක් කියන්න ඕනේ මේ එන පාර හරිම පටුයි වාහන දෙකකටවත් මාරු වෙන්න බැරි තරමට පාර හරිම පටුයි. වේවැල් වත්ත හන්දියේ පහුගල්ලා බලංගොඩට යන ගමන් තමයි දැන් අපි මේ ඉන්නේ. මෙච්චර වෙලා තිබ්බ දේශගුණේ එක පාරටම වෙනස් වුණා. මීදුමයි හීම්පොද වැස්සයි එක්ක බලන්නකො මේ පරිසරයේ ලස්සන. මේ වෙද්දි වෙලාව දවල් 2:00 විතර වගේ ඇති. අපි දෙන්නට ඕන වුණා දවල්ට කෑවෙත් නැති එකේ රොටියක් කාලා ප්ලේන් ටිකක් බොන්න ඕනේ කියලා. ඉතින් ඉස්සරහට එද්දි අපිට හම්බ වුණා රොෂාන් කූල් ස්පොට් එක. අර ඈතින් පේන්නේ ඒ කඩේ. කොච්චි දාපු ලුණු මිරිසුයි ඒ වෙලාවේ පුච්චලා දුන්න රොටි ප්ලේන් ටී බීලා අපි එතනින් ආවා. මේ කඩේ හරියටම කොහෙද තියෙන්නේ කියලා අපිට ඇත්තටම ලොකේෂන් එක අහගන්න බැරි වුණා. හැබැයි ඔයාලා බලංගොඩට එද්දී ඔයාලට හම්බ වෙයි මේ වගේ එක ළඟ පාලම් 3ක් තියෙනවා. අන්න එතන තමයි මේ කඩේ හරියටම තියෙන්නේ. ඔයාලා මේ පැත්තේ එන්න හිතාගෙන ඉන්නවා නම් ඔයාලා try කරන්න ඕනම තැනක්. ඉතින් සුන්දර දියැලි පාරාදීසය පහු කරගෙන යන ගමන් අදට අපි අපේ ගමන අවසන් කරනවා. මේ වගේ තවත් ලස්සන ගමනාන්තයකින් ඔයාලව ළඟදීම මුණ ගැහෙන්නම්. එතකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.